අද අරන් ආය වෙනස්ම වීඩියෝ එකක්. ලාස්ට් ඩිසෙම්බර් මං ඉන්දියා ගියා ටුවර් එකකට. ඉතින් ඒකේ vlog එක තමයි මං අරන් ආවේ. අද ගෙනාපු වීඩියෝ එක නම් පොඩ්ඩක් චූටි සහ ඔයගලන්ටත් බෝරින් වෙයි. මොකද මං මේ එක දිගට ගෙන්න බැරි නිසා vlogs 3කට විතර කැඩුවා. මේ වීඩියෝ එකේ තියෙන්නේ අපි එහෙට ලෑන්ඩ් කරන හොටෙල් එකට චෙක් ඉන් වෙන තැනට වෙනකන් තමයි. ඊට පස්සේ තමයි ඊළඟ vlogs දෙක තමයි ලස්සනව. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි මේ එයාපෝට් එකට යන ගමන් තමයි ඉන්නේ. අපි යන ගමන් ඩිනර් ගත්තා. ඊට පස්සේ අපිට 12:30 තමයි flight එක තිබ්බේ. අපි කොහොම හරි ගියා 8:30 වගේ වෙද්දී එයාපෝට් එකට ගියා. ඉතින් normally ඉන්දියාව කොහොම බලන්න ගොඩාක් තැන් තියෙනවානේ. ඉතින් අපි මේ පාරේ ගියේ ශිම්ලා මනාලි ඒ පැත්තට. ගොඩාක් මේ දවස්වල ජනවරි ෆෙබ්‍රුවරි වෙනකන් වගේම මේ ගොඩාක් අය යනවා ශිම්ලා මනාලි වලට ටුවර්ස්. මොකද ස්නෝ එහෙම බලන්න. හරිම ලස්සනයි මේ පැත්ත. මම ඊළඟ vlogs වලින් ඔයගලන්ට පෙන්නන්නම්. අපිත් මේක මේ ටුවර් කම්පැනි එකකින් ඕගනයිස් කරපු ටුවර් එකකට තමයි අපි ජොයින් වුනේ. මායි අම්මයි තමයි ගියේ. ඉතින් අපිට කරන්න කිසි දෙයක් තිබ්බේ නැහැ. ඉතින් අපිට ගිහිල්ලා ඒගොල්ලෝ ඔක්කොම ට්‍රාන්ස්පෝර්ට් accommodation හැමදේම ඒගොල්ලෝ බලනවා. ඉතින් අපිට ගිහින් normally ඉන්න තමයි තිබ්බේ. ඉතින් දැන් මේ අපෝට් එකට ඇවිල්ලා අපිට ටිකක් වෙලා තිබ්බ නිසා මම කොෆි එකක් ගත්තා. ඉතින් කොෆි එකත් පීලා අපේ ටයිම් එක ගෙනින් හිටියා. එදා අපේ ෆ්ලයිට් එක පොඩක් ඩිලේ වුණා. ඒක නිසා පොඩි වෙලාවක් ඉතින් අපිට ඉන්න වුණා. ඊට පස්සේ අපි ඉතින් ෆ්ලයිට් එකට ගිහිල්ලා අපේ ටුවර් එක පටන් ගත්තා. අපි දිල්ලි එයාපෝට් එකට තමයි ලෑන්ඩ් කරේ. 3 hours ජර්නි එකක් තිබ්බා. අපේ අර ෆ්ලයිට් එක ඩිලේ වුණ නිසා 4:10ට ලෑන්ඩ් කරන්න තිබ්බ එක මට මතක විදිහට 5 විතර වුණා. මේ එයාපෝට් එකේ එළියට එන්න අපිට ලොකු වෙලාවක් ගියා. මොකද ඒගොල්ලන්ගේ security reasons නිසා ලොකු වෙලාවක් check කරනවා ඇතුලේ. ඊට පස්සේ ඔක්කොම කියලා එළියට ආවා. ඒ වෙලාවේ ටිකක් සීතලයි. ඉතින් ඊට පස්සේ එයාපෝට් එකෙන් බහැලා ටික වෙලාවක් යද්දී අපි vehicle එකයි driver ආවා. මේ කම්පැනි එකේ හිටින ඒජන්ට් තමයි මේ ඉන්නේ. අපිට ඔක්කොම ටුවර් එක වෙන විදිය එයා වෙලාව එක්ස්ප්ලেইন කරා. ඊට පස්සේ අපි කෙලින්ම ගියා බ්‍රෙක්ෆාස්ට් ගන්න. පැය දෙකකින් විතර තමයි අපි මේ තැනට ආවේ. ඊට පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් වලට ඕඩර් කරේ පොටැටෝ නාන්. ඒක ගී එක්ක තමයි ආවේ. මාරම රහයි. ලංකාවේ ගී වගේ නෙමෙයි. ඒක රහයි ඊට වැඩිය. ඊට පස්සේ අපි කාලේ එළියට ආවම හිටියා යාළුවෙක්. අපිට යාළුවෙක් හම්බුණා. ඊට පස්සේ අපි ආයේ කන්ටිනියු කරා අපේ ජර්නි එක. මේ වටේ මාර ලස්සනයි. අතරම මස්ටර්ඩ් වගා කරලා තියෙනවා. අපි අබ කාලා තිබ්බට මම ෆස්ට් ටයිම් තමයි කල්ටිවේෂන් එක දැක්කේ. මාරම ලස්සනයි. අබ මල් තියෙනවා ඒකේ. ඔය කහ පාටට ඒකේ ආයෙත් තියෙනවා. හරිම ලස්සනයි. ඊට පස්සේ අපි ඔහම ගිහිල්ලා දවල්ට කන්න කියලා නැවැත්තුවා. මේ තැන නම් එච්චර හොඳ නෑ. මොකද කන්ද උඩට යන්න එහෙම හොඳ කෑම කඩ නැහැ. අපිට දවල්ටත් කන්න උනේ කොමරි නාන්. ඒ රෙස්ටොරන්ට් වල හැම තැනම නාන් විතරයි තියෙන්නේ ගොඩක්. ලංකාවේ වගේ ලොකු වෙරයිටිස් එහෙම නැහැ. මම නම් ඇත්තටම ලොකු කැමැත්තකින් නෙමෙයි කෑවේ වෙන ඔප්ෂන් එකක් නැති නිසා කන්න වුණා. ඊට පස්සේ කොමාරි අමාරු වෙනුත් කාලා ඉතින් අපි ආයෙත් පටන් ගත්තා යන්න. මේ තාම දිල්ලි වල ඉඳන් ශිම්ලා වලට යන ගමන. පැය ගාණක් යන්න ඕනේ. ඒ වගේ තමයි මේ ක්ලයිමේට් එක මාර අමුතුයි. කියන්නේ සීතල වුණාට හරිම දූවිල්ලක් තියෙන්නේ. අර හියුමිඩිටි පොඩක් අඩුයි. කොහමරි මම ලස්සනට සන්සෙට් එකත් ගත්තා. චූරි වීඩියෝ එකක්. ඉතින් ඊට පස්සේ අපි 6:07 විතර වෙද්දී ආව හොටෙල් එකට. හොටෙල් එකට ඇවිල්ලා ඩිනර් එකට නම් අපිට තිබ්බ රයිස් ඇන්ඩ් කරි කන්න. ඒකත් අර ශ්‍රී ලංකන් ස්ටයිල් එකට නෙමෙයි හැබැයි. ඒ කියන්නේ නිකන් බටර් චිකන් ඒ වගේ ඉන්දියන් ස්ටයිල් එකට තමයි හදලා තිබ්බේ. කොහමරි ඊට පස්සේ ඩිනර් අරගෙන ඉතින් අපි එදා දවසේ හැම ඉවර වුණා. ඉතින් මේ vlog එකේ ඇත්තට ලොකු දෙයක් නැහැ. හැබැයි ඉස්සරහට යන vlogs දෙකේ බලන්න දේවල් තියෙයි කියලා මම හිතනවා. ඒකින්ද channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්නම්. Thank you for watching. Bye.